වගේ කිරීමට දැන් සූදානම් වන්නේ මේ විවෘතන කාණ්ඩයේ මූලික වටේ තුන්වන තරගයක් ආරම්භ කර ගන්නට එවර ඊටමත් අපූර්ව ප්‍රතිප්‍රාන්දු පහරයි කෙල්ලේ සජිත් මේ දකුණ පිටිකරුවා පැමිණි විගසම පළමු පන්දුව තුලම ඉතා ඉක්මනින් පන්දුව අවබෝධ කර ගනිමින් දර්ශනීය පන්දු පහර එල්ල කළා. ඒ ලකුණු 6ක් බවට පරිවර්තනය කර ගන්නවා. යමකරක ගුඩ්ලින්ති පන්දුවක් පැමිණියත් මේ පිටිකරුවාගේ පාද චලනයේ දෙස ඔබ නැවත වරක් මේ ලයිව් වන් ගෝල් ඔස්සේ නැරඹීමට හැකියාව තිබෙනවා නම් ඉතා ඉක්මනින් පාද චලනය කරන අපූරු තාක්ෂණ අගතම්පත් පිටිකරුවෙකු බවයි මේ සින දකුණ පිටිකරුවා අපට නිරන්තරයෙන්ම සදාන් කිරීමේ හැකියාව තිබෙන්නේ. සජිත් අපූරු දකුණ පිටිකරුවා මේ නිවේදනය මේ පිටිකරන කණ්ඩායමේ සහ පන්දු යවන කණ්ඩායමේ අතිරේක සමාජිකින්ට නිත වශයෙන් මේ නැවත වරක් මතක් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ අපට. ඔබගේ කණ්ඩායමක් තරඟ කරද්දී මේ ප්‍රධාන ලකුණු පූර්වට අතිරේක සමාජිකයෙක් බැගින් යොමු කරන්නට වග බලා ගත යුතුයි. කණ්ඩායම් නායකයා ඒ පිළිබඳව කල්පනාවෙන් සිටිය යුතුයි. මේ ක්‍රීඩකයන්ගේ අනන්‍යතාවය සහ ලකුණු පූර්වයේ නිර්වාද්‍යතාවය ඔබට මේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය අසල සිට දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ පිළිබඳව නියත වශයෙන්ම කල්පනාවෙන් කටයුතු කරන ලෙසයි මේ කණ්ඩායම් වල සියලුම කණ්ඩායම් නායකයින් දැනුවත් කරන්නේ. ආරම්භක පන්දු යවන රන්දුනු මේ පළමු පන්දුවාරය යොමු කරමින් සිටිනවා. මේ අවස්ථාවේදී සුදානම් ගණේෂ් පන්දුව පිළිගැනීම සඳහා අරිශුරවමා පිටිකරුවා දුර්වල පන්දුවක් මේ තනතිරුව තුල නීති වශයෙන්ම දැන් මේ තරඟ 20කට අධික සංඛ්‍යාවක් මේ වෙන විට පවත්වා තිබෙනවා. ඉතින් මේ තනතිරුව තුල කඩතුළු මතුව තිබෙනවා. මේ කඩතුළු සහිත ස්ථානික වැදුණු පන්දුව පිටිකරුවාට ඒ වගේම කඩුර පිටිපස්සින් කඩුර රකින්නාටවත් රැක ගැනීමට නොහැකි පරිදි පන්දුව ඇදී ගියා. වයිට් පන්දුව සමගින් අතිරේක ලකුණු දෙකක් මේ අවස්ථාවේදී එකතු වෙනවා මුල් ලකුණු සංඛ්‍යාවට. දැන් මුල් ලකුණු සංඛ්‍යාව මේ පළමු පන්දුවාරේ ක්‍රියාත්මක වෙද්දී ලකුණු 8යි මුල් ලකුණු සංඛ්‍යාව. මේ ප්‍රථම පන්දුවාරේ යොමු කරමින් සිටින්නේ රන්දුනු. ආරම්භක පන්දු යවනා අටන සේවිය කණ්ඩායම වෙනුවෙන් සුදානවානේ වමතින over the wicket ආකාරයෙන් තියුණු පන්දුවක් අපූර්ව කඩු රැකීමක් සිදු කළේ සුවිශේෂී උඩ පන්දුවක් රැකගත්තා. මේ කවුල පිටුපස්සිට ලයිව් වන් ගෝල් සුපැහැදිලි සජීවීකරණය තුල ඔබ දැන් මේ පුනරූපණය නරඹනවා නම් මේ පන්දුව පැමිණෙන මාවත දෙස තියුණු ඇස් යොමු කරමින් කඩු රකින්න බලා සිට ගුවනේදී පන්දුව ඩැහැ ගන්න ආකාරය පිළිබඳව ඔබට ඉතා හොඳින් නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබෙනවා. මේ තමයි මේ තරඟය තුල Tamanගේ තිබෙන සටන් කාමීත්වය. මේ තමයි මේ ක්‍රීඩා පිටිය පිළිබඳව මේ තත්වයන් පිළිබඳව තිබෙන අපූර්ව අවබෝධය කඩු රකින්නා ලෙස ප්‍රගුණ කළේ මේ අවස්ථාවේදී. සමගින් දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු ලකුණු පූර්ව නිවැරදි නොමැති බව බැලුමට පේන්න තිබෙනවා. ඉතින් ඉක්මනින් අප බලාපොරොත්තු වෙනවා නිවැරදි ලකුණු පූර්වක් සමගින් ඔබව දැනුවත් කරන්නට සූදානම් ගණේෂ්. මේ ආරම්භක වමා පිටිකරුවා පිටිකරණාන්තය තුල පැමිණ යොමු කරන පන්දුවට ආකර්ෂණීය ස්ලොක්සුවේ පන්දු පහරයි කෙල්ලේ ඩිබැකඩ් ස්කාලේ කලාපයට ඉහළින් පියාසර කරන මේ අපූර්ව පන්දු පහර ලකුණු 6යි. ෂොට් එකට වැටෙන පන්දු ඉතා ඉක්මනින් පාද තරණය කර ගනිමින් මේ පන්දු වෙන මාවතට පැමිණ ස්ලොක්සුවේ පන්දු පහර එල්ල කළා. වමතින් පිත්තහස් රුණ කෙඩකයා ඒ ලකුණු 6ක් බවට පරිවර්තනය වෙනවා. සදානම් එවර පිටේට තරමා කැතින් පන්දු ඇදී යන්නේ ෂාන් මේ ප්‍රධාන විනිශ්චයකාර බවතා Tamanගේ දෑත් දෙක දෙපසට විහිදුවමින් මේ අතිරේක ලකුණ තීරණය කරනු ලැබුවා, සංජා කරනු ලැබුවා. අනිත් වශයෙන්ම මේ පන්දු යවන්න උත්සාහ කරන්නේ සාමාන්‍ය සැහැල්ලු පන්දු තරගයක පිටිකරුවාගේ පිටේින් ආක්‍රමණය කරන්නට. ඒ තමයි වැදගත් වන්නේ. සාමාන්‍යයෙන් මේ සැහැල්ලු පන්දු වමස්ස දකුණත් යන මේ පිටිකරුවන් දෙවර්ගයේම උත්සාහ කරන්නේ ඔහුගේ පායින් හරහා වැටෙන පන්දු වලට ලෙග් සයිඩ් එක එහෙම නැත්නම් ඕන් සයිඩ් එක හරහා පහරවල් එල්ල කරන්නට ඒ පාලනය කරන්න නම් ඔහුගේ නිවතට පන්දුව දෝලනය කිරීමට අවශ්‍ය වෙනවා. අනිත් වශයෙන්ම ඒ ඉතා හොඳින් සිදු කළා මේ අවස්ථාවේදී. එවර පන්දු පහර එල්ල කරනවා රැක ගන්නට හැකියාවක් නැහැ. ඩිමිඩුකට් සහ තරමක් ඉස්කෝලේ කලාපිට වන්ටේම ලකුණු 4 අත් කරගන්නේ නිපන්දුවක් සමගින් ලකුණු 4ක් අත් වෙනවා. ලකුණු 5ක් මේ සංසිද්ධිය තුල එකතු වෙනවා. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 22යි මුල් ලකුණු සංඛ්‍යාව. ඉදිමේ දෙවන පන්දුවාරයේ යොමු කරමින් සිටින්නේ. ඒ වගේ මේ නිවේදනය
කදිරාන KCC නායකතුමාන්ට සහ රොයල් රේන්ජර්ස් නායකතුමාටයි කදිරාන KCC නායකතුමා සහ රොයල් රේන්ජර්ස් නායකතුමා හැකියික්මනින් සම්බන්ධ විය යුතුයි. මින් අනතුරුව පැවැත්වෙන තරගයක් සඳහා මේ අතර වාරයේදී විශාල පහරක් කළේ අඩි මිඩිකට් කලාපයට ඉහළින් නිගිලී යන බල සම්පන්න පන්දු පහර එල්ල කළා. දකුණු තින් පිත්තහස්රුණ කිරකයා ඉෂාන් රාමණීය පන්දු පහර එල්ල කරමින් ලකුණු 6 අත් කර ගන්නවා. මේ වෙන විට කදිරාන KCC නායකතුමාන් පැමිණ තිබෙනවා. රොයල් රේන්ජර්ස් නායකතුමන්ට කරන ආදරණීය නිවේදනය හැකියික්මනින් පැමිණිය යුතුයි. එවරත් පියකරු පහරයි කළේ මේ දකුණු තින් පිත්තහස්රුණ කිරකයා පන්දු එන ගමන් මාර්ගයටම පැමිණ හරවා පහර එල්ල කර අඩි මිඩිකට් කලාපයට ඉහළින් ඒ ලකුණු 6ක් බවට පරිවර්තනය කර ගන්නවා. ඒ සමගින් දැන් මුල් ලකුණු සංඛ්‍යාව ඉනි මේ දෙවන පාන්දුවාරයේ ක්‍රියාත්මක වදී ලකුණු 34ක් බවටයි වැඩි කරගෙන තිබෙන්නේ. මේ දෙවන පාන්දුවාරය තුළ විශාල පහරවල් කිහිපයක් දැන් එළවෙමින් තිබෙනවා ක්‍රීඩා පිටියේ සිසාරා. එවර ඔෆ්සයිඩ් එකට පන්දු පහර එල්ල කරනවා. රැක ගන්නට හැකියාවක් නැහැ. ඩිපෙක්ෂා කවර් සහ ස්වීප් කවර් කලාප අතරින් පන්දුව ඉතාමත් හොඳින් ස්ථානගත කරනවා. මේ පන්දුලක් ඉන්නන් දෙදෙනා අතර තිබුණු හිඩස අවබෝධ කර ගනිමින් පන්දුව ආකර්ෂණීය ලපට ඔප්ඩ්‍රයි පන්දු පහරා කෙල්ල කරමින් ඒ ලකුණු 6ක් බවට පරිවර්තනය කරගන්නේ. ඉෂාන් පැමිණි විගසම මුණුදුන් පන්දු තුන තුලම දෙවන්ත පහරවල් තුනක් කෙල්ල කර තිබෙනවා. ඔහුගේ විශ්වාසය නීත වශයෙන්ම දැන් ඉහළ ගොස් තිබෙන බව බැලුමටම පේන්න තිබෙනවා. ලකුණු 38යි සුපර් ෆයිටර්ස් පිටිකර නිනිම. සේවිය මේ තුන්වන පන්දුවාරය යොමු කරන කෙඩකයා සූදානම්. මෙසින්න ගණේෂ් හමුවේ අවසන් පන්දුවාරයේ පළමු පන්දුව යොමු කරන්නට පන්දුවක් යවන්නට ගොස් පියවර මැනීම පිළිබඳව යම් ගැටලුවක් මතු වුණා. මේ පන්දු යවන්න ආපසු හැරි තමන්ගේ පන්දු යවන ස්ථානයේ වෙත කිමෙන් පියමාන් කරමින් සූදානම්. දැන් විනිසුතුමන් පසු කරමින් පන්දුවක් යොමු කරන්නේ දුර්වල කෙඩි පන්දුවක් යොමු කළා. පසුපස පාදයේ කලාපයට ඉහළින් ලකුණු 6යි. ඉක්මනින් පිටුපස පාදයට පැමිණ පිටිකරුවා මේ පන්දුව අවබෝධ කර ගනිමින් ආකර්ෂණීය පන්දු පහරයි කෙල්ල කළේ. කිසිදු සමාවක් ලැබෙන්නේ නැහැ. මෙවැනි දුර්වල පන්දු ලැබුණු විට මේ සින්න ගණේෂ් ඉතාමත් අපූරු ක්‍රීඩා පිටියේ සිසාරා පහරවල් තිබෙන මේ 360 ඩිග්‍රී ප්ලේයර් කෙනෙක්. නීත වශයෙන් මේ අංශක 360ටම ක්‍රීඩා පිටිය තුල තා අපූරු පහරවල් එල්ල කිරීමේ හැකියාව තිබෙනවා. ලකුණු සංඛ්‍යාව ලකුණු 44යි. මේ අවසන් පන්දුවාරයේ ක්‍රියාත්මක වී තා හොඳ ලකුණු පුරවක් ප්‍රතිවාදීන්ට නිර්මාණය කර දී තිබෙනවා හඹා යාමට. දැන් ලකුණු 45යි. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 50 55 සීමාව පිළිබඳව කුරුමානන් අල්ලයි. නීත වශයෙන් මේ පිටි කරන කණ්ඩායම සුපර් ෆයිටර්ස් ගෙඩකින්. ලකුණු 45යි මුල් ලකුණු සංඛ්‍යාව. එවරත් පන්දුව ආක්ෂේප කළේ මේ පන්දුව පිළිබඳව අනවබෝධයෙන් පිට ගෙනෙන ආකාරයක් පේන්න තිබුණා. එසේ තාත් එක් ලකුණක් පමණයි පාදතිරේක ලකුණක් අත් කර ගන්නවා. මේ තත්ත්වයේ තුලදී තාමත් හොඳ ලකුණු පුරවක් තර්ජනාත්මක ලකුණු පුරවක් නිර්මාණය වෙමින් තිබෙන්නේ. මේ පළමුවෙන් පන්දුවට පහර දෙන සුපර් ෆයිටර්ස් කෙඩකින් කටාන සේවයේ කෙඩකින්ට එරෙහිව ඒ පන්දු යවන්නට බරපතල හිරිහැර කරමින් තිබෙන බව දැන් බැලුමට පේන්න තිබෙනවා. එවර පායින් හැර යන වයිට් පන්දුවක්. තවත් අතිරේක ලකුණක් එකතු වෙනවා. ලකුණු 47යි දැන් ලකුණු සංඛ්‍යාව මෙසිට ගණේෂ්ගේ ස්ටාන්ට් එකේ මනතම පන්දුවට පහර දෙන ස්ථානයේ පිළිබඳව කල්පනා කරද්දී මේ කඩළු තුනම වස්සාගෙන පිටිකරන යෙදමින් සිටින්නේ. එවර පිත්තේ ඉහළ ධාරයක පන්දුව දැවටෙනවා. සෑහෙන වෙලා ගුවනේ තිබෙන පන්දුව සාර්ථකව රැක ගන්නවා. කවුකෝන සාඩි මිඩිකට් කලාප අතරින් පන්දු රකිමින් සිටි කෙනෙක්යා පියවර කීපයක් ඉදිරියට පැමිණ තමන්ගේ සුරතේ පන්දුව තද කර ගානේ. ඒ සමගින් තවත් විකට් අපිට වැටෙනවා. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 47ක් කොතිබේදී ඉනි මේ බිඳ වැටෙන දෙවන විකට්ටුව බිඳ වැටෙන්නේ මේ පිටිකරන ඉනිම තුල. සුදානම් මේ ඉනිමේ අවසන් පන්දුවට මුහුණ දීම සඳහා ඕද විකට් ආකාරයෙන් පන්දු යවන්නට එනිහිව එල්ල කරන පන්දු පහර යමක්කාරයක අනවශ්‍ය කලබලයක් තිබුණා. කල්ලල් මැනීම අසාර්ථකයි. පැමිණි පිටිකරුවාගේ එක් ලකුණක් වෙනුවෙන් පැතිමාරු කරගෙන ඒ සමග නිනිම නිමාව දකිනවා. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 48යි.
මේ හර්ෂ නිලංජන සහ අනිගම්බ යුනයිටඩ් අභියෝගතා කුසලාන තරග මාලාව ඔවුන්ගේ මේ 6 වන සාඩම්බර දිග හැරුම ඉතාමත් අපූර්වට ක්‍රියාත්මක වෙද්දී මේ දිවා රාත්‍රී තරග මාලාවක පහස්ස කලකට පසුව මේ දළුපත ක්‍රීඩාංගණයේ රැගෙනමින් ඔවුන්ගේ දෙවන දිවා රාත්‍රී තරග මාලාව හරි අපූර්වට සියලු අගති රහිතව මේ සිටින හර්ෂ නිරංජන ඒ වගේම විදේශගතව සිටින ප්‍රවීන් පනාන්දු ඒ වගේම හර්ෂ නිරංජනගේ බාල සෙහුරා නීත වශයෙන්ම රවින්දු ඒ වගේම සහන් ඇතුළු මේ සියලුම නිගම්බ යුනයිටඩ් ක්‍රීඩකින්ට ගෞරවයේ ප්‍රණාමය හිමිවන අපූර්ව තරග මාලාවක් නිර්මාණය කර දී තිබෙනවා. මේ දැවන්ත විදුලි ආලෝක ධාරාවල සුපැහැදිලි ආලෝකකරණය තුල දිවා රාත්‍රී තරග මාලාවක උණුසුම මේගම දළුපොත සමල ක්‍රීඩාංගණයට එකතු කර තිබෙනවා. ඒ වගේ මේ තරග මාලාව මේ අයුරින් ක්‍රියාත්මක වද්දී දැවන්ත මුදල් අනුග්‍රහක දායකත්වය ලබා දුන්න අනුග්‍රහක බවතුන් පිළිබඳව අපිට ගෞරවයෙන් ප්‍රශංසා මුඛයෙන් කතා කළ යුතුමයි. මේ ශූරීන් සඳහා පිරිනමන මුල්‍ය ත්‍යාගය හිමි කර දෙන්නේ චෙමිල් මෝටර්ස් අධිපති චෙමිල් පනාන්දු මහත්මයා වගේ මනුෂ්‍යරින් වෙනුවෙන් මුල්‍ය අනුග්‍රහක දායකත්වය ලබා දෙනවා. නිගම්බ යුනයිටඩ් හිටපු සමාජික රෝහින් මෝටර්ස් අධිපති ගිහාන් ලක්මාල් මහත්මයා තෙවන ස්ථානය සඳහා මුල්‍ය අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ නිගම්බ යුනයිටඩ් හිටපු සමාජික අයේෂ් මිතුරංග මහත්මයා වගේම නිගම්බ යුනයිටඩ් හර්ෂ නිරංජන ට්‍රේන් ට්‍රොෆි තරග මාලාවේ මේ ඔබ ඉදිරියේ ප්‍රදර්ශනයට තබා තිබෙන මේ අපූර්ව රමණීය කුසලාන වෙනුවෙන් මූල අනුග්‍රහක දායකත්වය ලබා දුන්නා. කටුව ග්‍රාමයේ ප්‍රසිද්ධ දුම්කොළ ව්‍යාපාරික රුවන් ක්‍රිෂාන්ත මහත්මයා වගේ මේ දැවන්ත විදුලි ආලෝක ධාරා වෙනුවෙන් ඒ ඉලෙක්ට්‍රික්ස් අවිස්ක මහත්මයාගේ අපූර්ව මේ දැවන්ත ආලෝක ධාරාවල පහස්ස විදින්නට මේ දිවා රාත්‍රී තරග මාලාවක සීනය දෙවන වරටත් යථාර්ථයක් බවට පරිවර්තනය කර ගන්නට අනුග්‍රහක දායකත්වය ලබා දෙනවා. ඕස්ට්‍රේලියාව තුළ තම රාජකාරිය සිදු කරමින් කාලය ගෙවා දවමින් සිටින නිගම්බ යුනයිටඩ් හිටපු සමාජික ප්‍රවීන් සුරේෂ් මහත්මයා සහ නිගම්බ යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ කොඳු නාරටිය බඳු මේ විදේශගතව සිටියත් මේ සියල්ල පිළිබඳව තියුණු දැසක් යොමු කරමින් අපූර්වට මේ සියල්ල සැලසුම් කරමින් අප සමගත් දීර්ඝ දුරකථන සංවාදවල පවා නියලන ප්‍රවීන් පනාන්දු මහත්මයා ඔහුවත් අපි තා ගෞරවයෙන් යුතුව මතක් කළ යුතුයි මේ දෙවන තරග මාලාව තුළ ඔහු ලබා දෙන්නා වූ දායකත්වය වගේ මේ ශබ්ද පරිපාලනයේ සවුන්ඩ්ස් වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙන නුවන් මෝටර්ස් අධිපතිය වගේම ගරු ප්‍රාදේශ නගර සභා මන්ත්‍රී නුවන් සුරංජන් මහත්මයා තින්තුමන්ටත් අපගේ ප්‍රණාමයේ ස්තුතිය පුද කරනවා. මේ මතක් කිරීම කටහඬ සේවීය අතිරේක සමාජිකයෙකුට හැකි ඉක්මනින් මේ ප්‍රධාන ලකුණු පුවරු සම්බන්ධ වී යුතුයි. මේ පිතිකරුවන්ගේ අනන්‍යතාවයේ හඳුනා ගැනීම පිළිබඳව ගැටලුවක් මතුව තිබෙනවා. මේ තරගය අවසන් වූවහම මේ තනතිරුව සකසා දෙන ලෙස විනිශ්චයකරුවන් දන්වා සිටිනවා. මේ තරගය අවසන් වූවහම ලකුණු සංඛ්‍යාව තවමත් ලකුණු පූර්ව ක්‍රියාත්මක වී නැහැ. කඩුලක් බිඳ වැටී තිබෙනවා. ලකුණු පූර්ව ක්‍රියාත්මක වෙන්නට කලින් කඩුල බිඳ වැටීම සිදුව තිබෙනවා. මේ ඔබට කියන අවසන් නිවේදනයේ සේවීය කණ්ඩායමේ අතිරේක සමාජිකයෙක් හැකි ඉක්මනින් සම්බන්ධ විය යුතුයි. පන්දුවක් අතිරේක ලකුණක් එකතු වුණා මුල් ලකුණු සංඛ්‍යාවට. ඒ වගේම මේ දෙවන්ත තරග මාලාවේ සජීවී විකාශයේ ලයිවන් ගෝල් ඔස්සේ සිදු කරද්දී හරි අපූර්වට තමන්ගේ දායකත්වය ලබා දෙමින් තිබෙනවා මේ ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය සජීවී කරුවන් වන ලයිවන් ගෝල් ආයතනයේ මේ අපූර්ව කැමරා ශිල්පියා සහ මේ පරිගණක ක්‍රියා කරන ශිල්පියා ඉතින් ඔබතුමාලා දෙපළට අපගේ ස්තුතිය ප්‍රණාමය පුද කරනවා. මේ දැවන්ත තරග මාලාව දෙස් විදේශ මේ සෑලු පන්දුවට ආදරය කරන ලොව වටා සිටින මේ අපූර්ව ප්‍රේක්ෂක හිතවතුන් වෙනුවෙන් ලබා දෙන්නා වූ ඔබගේ සුපැහැදිලි සජීවීකරණය. ඉතින් මේ සඳහා අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ නිගම්බ යුනයිටඩ් හිටපු ක්‍රීඩා සමාජයේ සමාජිකින් වන සචි අබේරත්න සහ ජනුත් දිල්හාර මහතුරුන් ඒ වගේම විස්තර විචාරකින් වන මා ඒ වගේම චින්තන දහනායක සහ මනෝජ් චන්දිමාල් යන මේ අපූර්ව විස්තර විචාරකින් විශ්වාස කරමින් ඔවුන්ගේ තරග මාලාවට සම්බන්ධීකරණය කරමින් අනුග්‍රහක දායකත්වය ලබා දෙනවා. ඉතාලි දේශීය සේවයේ නියුතු ජයශ්‍රී මහත්මයා සහ එම පොලිස් සමාජිකයින් සිදු දෙන වගේ මිනිසුරු බවතුන් වන ශිහාන් සහ ධනුෂ්ක යන විනිශ්චයකාරවරුන් වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙනවා. කැනඩාවේ තම ජීවිකාව ගෙවා දවමින් සිටින හෂෙන් ලරේන්ද්‍ර මහත්මයා හොඳ පන්දුවක්. ෆාදිබ මගේ ගමන් කළ සාර්ථක පන්දුවක් ක්ෂිප්‍රාණේ
ඒ වගේම තරග මාලාවේ හොඳම පන්දු යවන්නා සඳහා බමින් ශාන්ත මහත්මයා හොඳම පිතිකරු සඳහා සුරේන් සංජය මහත්මයා තරග මාලාවේ වීරය සඳහා නිලුක් ජනිත මහත්මයා අනුග්‍රහක දායකත්වය ලබා දෙනවා. ඒ වගේම අද දිනය පුරාවටම මේ කළුවර වී තිබෙන අහස් කුස විවිධ මල්වෙඩි සංදර්ශනයන් වලින් ආලෝකමත් කරන මල්වෙඩි දෙවන්ත සංදර්ශනය සඳහා අනුග්‍රහක දායකත්වය ලබා දෙන නිගම යුනයිටඩ් සමාජික කසුන් මහත්මයා පිළිවෙතක් ඉතාමත් ගෞරවණීයව මතක් කළ යුතුයි. ඒ වගේම මේ කටුව දුම්කොළ ව්‍යාපාරික ගයන් ප්‍රනාන්දු මහත්මයා නිගම චැම්ප් කණ්ඩායම් නායක රවි මහත්මයා අමිකෝ පිස්සාධිපති අරුණ මහත්මයාවත් මතක් කර සිටිනවා. ඔවුන්ගේ ලබා දෙන්නා වූ දායකත්වයටත් මූල්‍ය අනුග්‍රහයටත් අපගේ ප්‍රණාමයේ ස්තුතිය පුද කර සිටිනවා. ඒ වර ඉතා හොඳ පන්දුවක් වේගය අඩාල කරමින් උඩුගුණ තුළ පාකර හරින අපුරු කටස්පන්දු අක්ෂම කළේ. ඒ වමත් පිතිකරුවා පන්දුව පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැතිව පිත්තගෙන ආකාරයක් පේන්න තිබුණා. ලකුණු සටහන් කරුවා මේ තත්ත්වයේ තුලදී හීනියට තිතක් තබමින් මෙය නිලකුණු පන්දුවක් බවයි සයින්ටුහන් කළේ. සුදානම් සජිත් සුදානමානේ එවරත් පෙරකී තත්ත්වයමයි කෙසේ වෙතත් මෙවර එල්ල කරන පන්දු පහර සාර්ථකයි. කාලල් මැනීම සම්පූර්ණයෙන්ම වැරදි යනවා. මේ උඩුගුණ තුල පාකර හරින වේගය අඩාල කරන චේන්ජ් ඔෆ් පේස් මේ පන්දු යවීමේ වෙනසක් එහෙම නැත්නම් පන්දුවේ වේගය අඩාල කිරීමක් සිදු කරමින් ඉතාමත් හොඳ දෝලනයක් සහිත පන්දු ආරයක් යොමු කරන ක්‍රීඩකයා ඉතාමත් කදිම පන්දු ආරයක් යොමු කරමින් සිටින්නේ. මුල් ලකුණු සංඛ්‍යාව සමගින් ලකුණු 2යි පන්දු ආර එකක් නිමා වී තිබෙනවා. දැන් හම්බයන් ඉලක්කයේ ලකුණු 48ක ජයග්‍රහයි සම ලකුණු 49ක ජයග්‍රහයි ඉලක්කයක් හඹා යමින් තිබෙන්නේ. දනම් ලස්සන්ත මේ මේ දෙවන පන්දු ආරය යොමු කිරීම සඳහා උදව් විකට් ආකාරයෙන් පැමිණෙනවා. හොඳ ආවයි පන්දුවක් පයින් හැර යන බවයි ප්‍රධාන විනිශ්චයකාරතුමන් තීරණය කර තිබෙන්නේ. අතිරේක ලකුණ සමගින් දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 3යි. දනම් ලස්සන්ත මේ ජේෂ්ඨ පන්නත කෙනෙක් ඒ වරාත් ඉලක්කේ සම්පූර්ණයෙන් වැරදි යනවා. මේ අනවශ්‍ය පීඩනයක් තිබෙන බව පේන්න තිබෙනවා. දැන් ඔහුගේ ශාරීරික ලක්ෂණ දෙස බලද්දී නිත වශයෙන්ම යහපත් තැනක නොවේ තිබෙන්නේ. සයික්මෙන් නිවැරදි විය යුතු මේ ජේෂ්ඨ කෙනෙක්යා ඒවර සාර්ථකයි. පිටින් ආක්‍රමණය කරනවා ගුඩ්ලෙන්ති පන්දුව පත්ත කරමින් පිටිකරුවා හරවා පහරා කෙල්ල කරන්න උත්සාහ කරත් සිතුවට වඩා වැඩි පිළීමක් සහිතව පන්දුව පැමිණියේ. ඒවරත් කදිම පන්දුවක් දකුණතින් පිත්ත හසුරුවන කෙනෙක් හදිස්සි වුණු ආකාරයක් පේන්න තිබෙනවා. පන්දුව තමන් වෙත පැමිණට කලින් පිත්ත ගෙනෙන ආකාරයක් පේන්න තිබෙන මේ තත්ත්වය තුළදී තවත් නිලකුණු පන්දුවක් බවටයි පරිවර්තනය වන්නේ. එවරත් සාර්ථකයි මේ සේවය පිතිකරුවන් නියත වශයෙන්ම ඉබ්බා ගාතේ අත ගාමින් තිබෙන බව බැලු බැල්මට තේරෙමින් තිබෙනවා. ඉතින් ඔවුන් අඳුරේ අතපත ගාමින් සිටිනා මේ පිතිකරුවන්. එවර වයිට් පන්දුවක් මේ අතිරේක ලකුණු නොවන්නට කිසිසේත්ම මේ ලකුණු පූර්ව සුබදායි තැනක පසුවන්නේ නැහැ. කෙසේ වෙතත් මේ වන විටත් තත්ත්වය ලේසි නෑ පිතිකරණයේ යෙදෙමින් සිටින සේවීය පිතිකරුවන්ට. එවට පන්දු පහර එල්ල කරන බැකොඩි ස්කෝලේ කලාපය තුල පන්දු රැගෙන බාර කරාදී එක් ලකුණයි. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 6යි දැන් සමගින් දෙවන පන්දු ආරේ ක්‍රියාත්මක වද්දී තවත් ලකුණු 43ක් මෙතෙන් සිට ලබා ගැනීම සිදු කළ යුතුයි. සුදානම් ලස්සන්ත පන්දු යවානා දුර්වල පන්දුවක්. මේ අනවශ්‍ය පන්දුවක් යොමු කරන්නේ නිපන්දුවක් බවටයි පරිවර්තනය ලස්සන්ත මෙවැනි ආකාරයේ අතිරේක ලකුණු සෑහෙන ප්‍රමාණයක් ප්‍රතිවාදීන්ට ලබා දුන්නා. නොකළ යුතු වරදක් සිදු කරනවා මේ ජේෂ්ඨ කෙනෙක්යාගෙන් බලාපොරොත්තු වෙ නොහැකි ගණයේ දුර්වල පන්දු යම අපෙන්නුම් කරමින් සිටින්නේ. එවර සාර්ථකයි පිටින් ආක්‍රමණය කරමින් කදිම මගේ ගමන් කළ අපූර්ව පන්දුවක් යොමු කළ. ඒ වගේම ඊයේ උදෑසන නීත වශයෙන්ම මේ කටාන පුරවරේ මේ මීගමු ප්‍රදේශයේ බිහි කළ අපූරු ක්‍රිකට් ක්‍රීඩකයා දීර්ඝ කාලයක් සෑලු පන්දුව තුළ තමන්ගේ දස්කම් එලෙසකින්ම පවත්වාගෙන යන රංග රණසිංහ මහත්මයාගේ අසනීප තත්ත්වයක් අපට වාර්තා වනවා. ඉතින් එතුමාට මේ ජේෂ්ඨ පන්නත කෙනෙක්යාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටිනවා. නීත වශයෙන්ම උටිත ඉක්මනින් සුවය ලැබ නැවතත් මේ තරගකාරී සැහැල්ලු පන්දුව තුළ ගනුදෙනු කරන්නට කටයුතු කරන්නට
ඉක්මනින් හැකියාව ලැබේවා කියයි අපගේ පාර්ථන එකතු කරන්නේ පන්දු යවන්න සූදානම් වන්නේ. ඉනි මේ අවසන් පන්දු ආරේ යොමු කරන්නට ජීවන්ත සූදානම්. ජොන් කෙඩෙක් අවුද විකට් ආකාරයෙන් පැමිණ දිගු දුරක් දිවෙමින් පන්දු යවන කෙඩෙක් සෑහෙන ලෙන්ත් එකක් ලබා ගන්නවා. රන් අප් එකක් තිබෙනවා මේ පන්දු යවන්න. පන්දු යොමු කරාදී තවමත් යොන්නිය ගෙවා දවමින් සිටින බව බැලුමටම පේන්න තිබෙනවා. තවමත් මේ පන්දු යවන්න ඉවරදි ලක්කේ සොයාගත්තේ නෑ. පළමු පන්දුව තුල පිටකරුවා අස්සන්නේට පන්දුවක් යොමු කළේ. පිටේ පූර්ණ මූණත ගෙනීමට නොහැකි වුණත් ස්ථානගත කිරීම ඉතා හොඳින් තිබුණා පන්දු පහර තුල. අයිවර සාතකයි උඩු ගුණ තුල පාක් කර හරින සිම් දෝලනයක් සහිතව පිටිකරුවාගෙන් ඉවතට පන්දුව දෝලනය කරානේ. කදිම පන්දුවක් යොමු කළා ඒ අවස්ථාවේදී. සුදානම් ශුවන්ත නැවතත් ඕවද විකේට ආකාරයෙන් හොඳ පන්දුවක් අඩු ඉපිලීමක් සහිතව පන්දුව යොමු කරනු ලබනවා. එක ලකුණක් අත් කරගන්නේ මේ එක ලකුණ දෙකනම් තරග ජයග්‍රහණයක් කෙරුවෙන් කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. දැන් තරගයේ ජයග්‍රහණය කිරීම බරපතල තත්ත්වයක් නිර්මාණය කර දී තිබෙනවා. මේ තරගයේ ජය ගන්නට නම් මේ ක්‍රීඩා පිටිය තුල අපූර්ව දස්කමක් සිදු කළ යුතුයි. කලකට නොවන විශ්ම කර්මයක් සිදු විය යුතුයි. එවර දුර්වල පුල්ටොස් පන්දුවක් යොමු කළේ. කාලයල් මැනීම අසාර්ථකයි. පන්දුව වයිඩ්ලෝනෝන් කලාපය තුලදී සාර්ථකව රැක ගන්නවා ගණේෂ්. ඒ සමගින් ඉනිම නිමාව දකිනවා. තරගයේ ජයග්‍රහණය කරනවා. සුපර් ෆයිටර්ස් කෙනෙක්කින් පසු ජයග්‍රහණයක් වෙනුවෙන් ආරාධිමින් සිටින්නේ. දැන් මින් අනතුරු පැවැත්වෙන තරගයේ කල්දිරාන KCC සහ රොයල් රේන්ජර්ස් අතර තරගය හැකි ඉක්මනින් ආරම්භ කරගත යුතුයි. හැකි ඉක්මනින් තරගය ආරම්භ කර ගැනීමට සිදු කිරීම සඳහා ක්‍රීඩා පිටියට සම්බන්ධ යුතුයි. ඊට කලින් මේ තනතිරුව සකසා දෙන ලෙස මිනිස්තුරුන් ඉල්ලා